අද එනම් මේ හතරවෙනි වීඩියෝ එක හතරවෙනි දවස ඔයාලා අද වැඩේ පටන් ගද්දි කලින් වගේ මට කියන්න තියෙන්නේ මේ දවස් ටික හරියට පිළිවෙලට බලන්න එක දිගට බලලා ඉවර කරන්න. එහෙම නැත්නම් අද බලනවා ආයෙ සතියකින් තව එකක් බලන්න එපා. එහෙම වුණොත් මොකද මම මේක හදලා තියෙන්නේ ඊයේ කරන එක ඔයාලට මතකයි කියලා හිතාගෙන පුතේ. ඒ හින්දා අනිවාර්යෙන් අද කරන එක හෙටත් බලන්න ඕනේ. මේ වීඩියෝස් ටික හරියට බලලා ඉවර කරගත්තොත් ඉංග්‍රීසි බැරි වෙන්නේ නෑ එක 100,000ක් විශ්වාසයි. ඒ හින්දා හරියට වැඩේ කරන්න මම කියන විදිහට. මම මුලින් කිව්වා අලුත් පොතක් අරගෙන වැඩේ කරන්න කියලා. දැන් එතකොට ඔයාලා මේ වෙනකොට පොතේ වැඩ කරලා තියෙනවා. එතකොට ඒ වැඩ ලස්සනට කරලා තියෙන්න ඕනේ. තේරුණාද? ඒ විදිහටම අද අපි අද වැඩ ලස්සනට කරමු, පිළිවෙලට කරමු. එහෙනම් මේ වීඩියෝස් ටික ඉවර වෙනකොට ඔයාලට හොඳට ඉංග්‍රීසි පුළුවන්. හොඳට කියන්නේ ඔයාලට ඊට පස්සේ ඔයාලට ක්ලාස් එකකට ගිහිල්ලා හොඳට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය ලකුණු ගන්න පුළුවන්. මොකද අපිට දවස් පොඩි ප්‍රමාණයකින් ලකුණු 100න් 100ට යන්න බෑ. ඒක හරියට පඩිපෙළක් වගේ ටික ටික ස්ටෙප් එකකින් ස්ටෙප් එක නගින්න ඕනේ. මම ඔයාලට මේ වීඩියෝස් ටිකෙන් කරන්නේ අර ෆවුන්ඩේෂන් එක හදලා දෙනවා. ඒ ඉංග්‍රීසි ටික කරන්නේ එතනින් පස්සේ අල්ලගෙන යන්න ඕන වෙච්ච ඒ වගේම ඔයාලට මග ඇරිලා තියෙනවනේ අන්නේ පාඩම් ටික ලස්සනට කරලා දීලා ඒ ෆවුන්ඩේෂන් එක හදලා දෙන එක තමයි කරන්නේ. එතකොට මේ ෆවුන්ඩේෂන් එකෙන් ඔයාලට ලකුණු 100න් 100 ගන්න බෑ. ඔයාලා ඒක හදාගත්තට පස්සේ තව හොඳට වැඩ කරන්න ඕනේ. මේ ෆවුන්ඩේෂන් එක ලස්සනට හදාගත්තට පස්සේ දිගටම වැඩ කරාම තමයි ලකුණු 100ට යන්න පුළුවන්. ඔයාලට මම මෙතනින් කරන්නේ ෆවුන්ඩේෂන් එක හොඳට හදලා දෙන එක. එහෙනම් අපි කරන්න පටන් ගමු. අද කරන්න තියෙන්නේ topic එක දාගන්න පුතේ and the. So this is the topic. Today we are going to learn about it. එදා මම අන්තිමට නැවැත්තුවේ vowels. I told you what are the vowel letters? මොනවාද පුතේ vowels? A, E, I, O, U. ඔයාලා දැන් හිතන් ඉන්නවා A, E, I, O, U කියන්නේ vowels කියලා. හරිද? ඇත්ත. ඒ වගේම vowels කියන්නේ. ඊළඟට මේ සමහර කට්ටිය මේ දන්නේ නැති කෑල්ලක් මම කියලා දෙන්නේ හොඳට අහගෙන ඉන්න. දැන් මම කියලා දෙන දේවල් හොඳට අහගෙන ඉන්න ඕනේ. හරිද? ඒ වගේම පිළිවෙලට වැඩ කරන්නත් ඕනේ. හරි. එතකොට පුතේ අපි මෙන්න මේ එකයි n එකයි පාවිච්චි කරන්නේ මොන වෙලාවද? n මේ දෙක මොන වෙලාවකද දාන්නේ? මේක දාන්නේ පුතේ n දාන්නේ මොකක් හරි වචනයක් පටන් ගන්නෙ vowel sound එකකින් නම්. අන්න වැදගත් දේ vowel sound එකකින් නම්. හරි මට දැන් කියන්නකෝ මේ බලන්න A E I O U මේ වගේ vowel letters මොනවද මේ sound එක? a sound එක මේක A sound එක මේක E මේක O මේක A sound එක. හරිද? මේ තමයි පුතේ vowel sound එක. A E O A. ඔය තමයි vowel sound. හරිද? දැන් එතකොට අපි මොනවා හරි වචනයක් පටන් ගන්න ඕන ඔය vowel sound වලින් නම් අපි දානවා n. බලමු මේ බලන්න apple apple කියද්දි මේ බලන්න a sound එකෙන් පටන් ගන්නෙ. මේ vowel එකකින් පටන් ගන්න. එතකොට අපි දානවා an apple කියලා. හරිද? දැන් මේ බලන්න book කියද්දි බලන්න vowel sound එකකින්ද? නෑ. එහෙම නැත්නම් අපි දාන්නේ an. දාන්නේ. vowel sound එකකින් නම් පටන් ගන්න. If the word starts with a vowel sound, not a letter. letter එකක් නෙමෙයි. vowel sound එකකින් පටන් ගන්නවා නම් පුතේ අපි දාන්නේ an. මේ බලන්න an දාන්නේ. මේ a sound එකෙන් පටන් ගන්න. ඒකින්ද an දාන්නේ. මේක එහෙම නෙමෙයි. ඒ හින්දා අපි දාන්නේ තේරුණාද? හරි. දැන් ඉස්සෙල්ලම topic එක දාගන්නකො and the කියලා topic එක දාගන්න මුලින්ම. First put the topic. හරි ඔය විදිහට topic එක දාගෙන
හරි. ඔය විදිහට ටොපික් එක දාගත්තා. හරි. ඊළඟට දාගන්න පුතේ vowel sounds කියලා ලියලා A E I O U. එතකොට sound එක තමයි a sorry A E O A. ඔය තමයි vowel sound. මුලින්ම වෙලා ලස්සන round කරගන්න. You can draw cloud around it. හරි නේද? එතකොට මොන හරි වචනයක් මෙන්න මේ vowel sound වලින් පටන් ගන්නවනම් මොකද්ද මම කිව්වේ දාන්න කියලා? and දාන්න කිව්වා. දැන් බලමු අපි. මේ බලන්න. අන්න apple. vowel sound එකකින් තමයි පටන් ගන්නෙ. apple. එතකොට දාන්නේ and. egg. 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 vowel sound එකකින් තමයි. එතකොට and දාන්නේ. igloo. igloo. මේ igloo. මේ බලන්න මේ e and දාන්න ඕනේ එතකොට. ඊට පස්සේ orange. මේ orange. orange vowel sound එකකින් තමයි and දාන්න ඕනේ. umbrella. umbrella vowel sound එකකින් තමයි. It also starts with a vowel sound. umbrella. umbrella. ඊළඟට uniform. and uniform දැම්මොත් හරිද? නෑ. and uniform දැම්මොත් හරි නැත්තේ uniform කියද්දී පටන් ගන්න u වලින්. මෙතන u කියලා එකක් තියෙනවද? නෑ. මේක අකුර හරියි. අකුර uniform කියද්දී මේ බලන්න u අකුර තමයි. මේ u අකුර තමයි. හැබැයි මං කිව්වා vowel sound එකකින් පටන් ගන්නවනම් මේ තමයි sound එක. මේ sound එක මේ අකුරේ sound එක මේ දීලා තියෙන්නේ. ඒතකොට මේක පටන් ගන්න මේ sound එකෙන් නෙමෙයි. umbrella sorry. umbrella කියද්දී හරි. umbrella. මේ sound එක තමයි. uniform කියද්දී sound එකක් තියෙනවද? නෑ. එතකොට අපි දාන්නේ and නෙමෙයි. uniform කියලා. තව එකක් බලමු. මේ uncle. uncle. uncle මේ හරි. uncle කියද්දී හරි. එතකොට an uncle. ඒක හරි. මේක uniform කියද්දී u වලින් පටන් ගන්නෙ. එතකොට මෙතන u කියලා sound එකක් නැහැ. vowel sound එකකින් පටන් ගන්නවා නම් විතරයි an දාන්නේ. තේරුණා නේද? vowel sound එකකින් පටන් ගන්නවා නම් විතරයි අපි an දාන්නේ. මේවා vowel sound එකකින් නෙමෙයි පටන් ගන්න. uniform කියද්දී u වලින් පටන් ගන්නෙ. මෙතන vowel sound කියලා මම u අකුරක් u කියලා sound එකක් දුන්නේ නැහනේ. තේරුණා නේද? ඊළඟට මේකත් බලන්න. මේ unicorn. unicorn එක දැකලා තියෙනවද? දන්නේ නැහැ ඔයාලා. මෙතන අනක් වගේ තියෙන්නේ. අර තමයි unicorn කියන්නේ. unicorn කියද්දිත් බලන්න. unicorn අශ්වේකයා. unicorn කියද්දිත් vowel vowel sound එකක් නෙමෙයි. මේ vowel sound මෙච්චරයි තියෙන්නේ. vowel sound එකක් නෙමෙයි. එහෙනම් අපි මොකද්ද කරන්නේ? එතෙන්ට දාන්නත් ඕනේ a unicorn කියලා. තේරුණාද? එතකොට හැමතිස්සෙම වචනයක් පටන් ගන්න vowel letter එකෙන් නෙමෙයි vowel sound එකකින් නම්. මේ තමයි vowel sound. මේ තියෙන vowel sounds. vowel sound එකකින් නම් එතකොට තමයි an දාන්නේ. vowel sound එකකින් නෙමෙයි නම් vowel sound කියන්නේ මේවට ඒවයි නෙමෙයි නම් අපි දාන්නේ a දාන්නේ. ඒකයි a uniform කියන්නේ. u කියන්නේ vowel sound එකක් නෙමෙයි. තේරුණා? අනිත් එක මතක තියාගන්න පුතේ අපි දැන් මේකට letter A කියනවනේ A අකුර මේ A අකුර. හැබැයි මේක sound එක පුතේ ඒකයි අපි apple කියද්දි sound එකනේ. එතකොට මේ අකුරේ sound එක අපි කියන්නේ කියලා. ඔයාලා වරද්ද ගන්න එපා මේක letter A තමයි. හැබැයි sound එක කොහේ හරි තියෙන මේ බලන්න. apple and
X මේ ඈ සවුන්ඩ් එක එන්නේ ඈ මේක E තමයි මේක E letter E තමයි හැබැයි මේක සවුන්ඩ් එක මොකක්ද පුතේ A ඒකයි මේ egg A සවුන්ඩ් එක egg elephant elephant තේරුණා නේද එතකොට ඔයාලා ওই වචනේ ඔය මේ ඕක පටලව ගන්නවා ගොඩක් කට්ටිය. ගොඩක් අය ඕක පටලව ගන්නේ ඇයි? එයාලා හිතනවා මේක A කියලා. සවුන්ඩ් එක A නෙමෙයි. සවුන්ඩ් එක ඒකයි apple කියන්නේ apple. මේක letter A එක A අකුර වුණාට සවුන්ඩ් එක A. තේරුණා නේද? හරි. එන්නේ ඒක මතක තියාගන්න ඕනේ. දැන් එතකොට ඔයාලා ඊළඟට මේ ටික ලියාගන්න ලස්සනට පහළට. ඔය ටික ලියාගන්න ලස්සනට. හරිනේ. දැන් හරි. මේ ටික ලියන්න බැරි වුණා නම් වීඩියෝ එක නවත්තලා ලියන්න. මම වෙලාව දෙන්නේ නැහැ ඒව ලියන්න. ඔයාලා ලියන්න ඕනේ වීඩියෝ එක නවත්තලා. ඊළඟට තව ටිකක් ලියමු අපි. දැන් එහෙම නැත්තම් vowel sound එකකින් නෙමෙයි නම් පටන් ගන්න මං කිව්වා දැන් pencil. pencil කියද්දි vowel sound එකකින් නෙමෙයි නේ. vowel sound එකකින් නෙමෙයි පටන් ගන්නෙ. pencil. එතකොට දාන්නේ book. book කියද්දි vowel sound එකක් නෙමෙයි. දාන්නේ. a house. house. house කියද්දි vowel sound එකක් නෙමෙයි. ආයෙත් එකක් ලියාගන්න මේ තුනක් ලියාගන්න vowel sound එකකින් නෙමෙයි පටන් ගන්නෙ. එතකොට අපි දාන්නේ a pencil a book. මම මේ ඇයි දාන්න කියන එක කියලා දෙන්නම්. දැන් මේ ටිකට තනියෙන් දාන්න බලන්න. මේ ටිකට තනියෙන් දාන්න තියෙන්නේ.
කරන්න බලන්න. වෙලාව මදි වෙලාව දැන් ලියලා ඉවර නැත්නම් වීඩියෝ එක නවත්තලා ලියන්න. බලමු. Elephant. Elephant. Vowel sound එකෙන් තමයි. An elephant. A cat. An ant. A bus. A jam. A chair. A family. A family. An ice cream. A kite. A horse. ඔය විදිහට එන්නේ. හරිද? මේ vowel sound වලින් පටන් ගන්නවා නම් මෙන්න මේ විදිහට vowel sound එකකින් පටන් ගන්නවා නම් අපි දාන්නේ and දාන්නේ. හරිද? ඉතුරු ඒවට දාන්නේ a. ඒක මතක තියෙන්න ඕනේ පුතේ. හරිද? ඊළඟට දැන් මේ මෙහෙම දාන්නේ මේ a book කියවම මොකද්ද මේකේ තේරුම? පුතේ a book කියන එකේ තේරුම තමයි පොතක්. Pota. The single meaning is that. Pota. A pencil කියන්නේ මොකද්ද? සිංහල තේරුම pencil. Pencil. My Sinhala handwriting is not that much good. Pencil. ඊළඟට මේ බලන්න an apple කියන්නේ මොකද්ද? An apple ඒකේ තේරුමක් an apple කියන්නේ පුතේ ඒ apple ගෙඩියක් තමයි. Apple ගෙඩියක්. හරිද? ඊට පස්සේ an elephant කියද්දි an elephant. So what's the singular meaning? අලියෙක්. අලියෙක්. ඊට පස්සේ a house කියද්දි මොකක්ද සිංහල තේරුම? ගෙදරක්. ගෙදරක්. ඔක තමයි සිංහල තේරුම. ගෙදරක්. ඊළඟට an egg කියවම සිංහල තේරුම බිත්තරයක්. බිත්තරයක්. a flower කියවම a flower මල. හරි. ඔය ටික ලියා ගන්න ලස්සනට. සිංහල තේරුම තමයි ඕක ඈ. ඔය තමයි සිංහල තේරුම. This is homework. You may see it as something else. It's a something ගෙදරක්, right? හරි. කරන්න බලන්න. ඔක තමයි සිංහල තේරුම. ඊළඟට ලෝකෙටම එක දෙයක් තියෙනවා නම් හරි යුනික් දේවල්. යුනික් දේවල් වලට ලෝකෙටම එක දෙයක් තියෙනවා නම් අපි දාන්නේ the කියලා. මේ බලන්න. ලෝකෙටම එක දෙයක් ඉර තියෙන්නේ එකයි. There is only one sun for the whole world. මුළු ලෝකෙටම තියෙන එක ඉරයි. The sun. The moon. The moon. අන්න ඒ වෙලාවට තමයි අපි the දාන්නේ. හරිද? මේ වෙලාවට තමයි the දාන්නේ. මොන හරි යුනික් දෙයක් ගැන කියන්නේ. ඒ වගේම තව දානවා පුතේ අපි දන්න දෙයක් ගැන කතා කරද්දි the දාන. දැන් and කතා කරලා ඉවරයි. හරිද? මේ ටික පොඩ්ඩක් අයින් කරමුකෝ. දැන් and කතා කරලා ඉවරයි. මේ බලන්නකෝ and කතා කරලා ඉවරයි. දාන්නේ vowel එකක් තියෙනවා නම් and දානවා vowel එකක් නැත්නම් දානවා. ඒක හරි. සිංහල තේරුම මොකද්ද?
පොතක් පැන්සලක් ඇපල් ගෙඩියක් අලියෙක් ඕක තමයි සිංහල තේරුම. දැන් අපි යන්න හදන්නේ ද ගැන කතා කරන්න. හරිද? දැන් බලමු. ඔන්න මම කියනවා මෙන්න මෙහෙම. I eat an apple. හරිද? ඒ වගේම මම කියනවා I eat the apple. Eat the apple. හරිද? මොකක්ද මේ වෙනස? an apple කියන එකේ the apple කියන එකේ වෙනස මොකක්ද? I කියන්නේ මම. හරිද? දන්නේ නැත්නම් ඉගෙන ගන්න. I කියන්නේ මම. මම apple and apple කියනවල දාන්න apple ගෙඩියක්. apple ගෙඩියක්. මම apple ගෙඩියක් කනවා කියන තේරුම තමයි eat කියන්නේ කනවා. හරිද? ඊට පස්සේ I කියන්නේ මම the apple කියන්නේ apple ගෙඩිය. apple ගෙඩියක් නෙමෙයි. apple ගෙඩිය කනවා. ඒ කියන්නේ මොකද්ද? දන්න apple ගෙඩියක් තමයි කන්නේ. මම apple ගෙඩිය කනවා. මම apple ගෙඩිය කනවා. මම apple ගෙඩිය කනවා. අර එහෙම කියන්නේ දන්න apple. ඔයත් දන්න එයාත් දන්න මොකද්ද apple? මම apple ගෙඩියක් කනවා කිව්වම එයා දන්නේ නැහැ කොයි apple ගෙඩිය කඩෙන් අරන් කනවා වෙන්න පුළුවන්. එයා දන්නේ නැහැ. ඇපල් ගෙඩියක් කනවා කිව්වම දන්නේ නැති අපේ කොයි හරි මම ඇපල් ගෙඩියක් කන්න යන්නේ මම එයා දන්නේ නැහැ කොයි ඇපල් ගෙඩියක්ද කියලා. හැබැයි මං කිව්වම මම ඇපල් ගෙඩිය කනවා කිව්වම එයා දන්නා තර ඇපල් ගෙඩිය තමයි එක්කෝ ෆ්‍රිජ් එකේ තියෙන ඇපල් ගෙඩිය තමයි. එයා දන්නවා මොකක්ද. ඔයා කාට හරි කිව්වම මම ඇපල් ගෙඩිය කනවා කිව්වම එයා දන්නවා ඔයා කන්නේ යන්නේ මොන ඇපල් ගෙඩියද කියලා. එතකොට the apple කියන්නේ ඇපල් ගෙඩිය කනවා. තේරුණාද? ඔය දෙකක් ලියාගන්න පුතේ ඔය සෙන්ටෙන්සස් දෙකක් ලියාගන්න. ඔක කියන්නේ මේ sentences දෙක ලියාගන්න. මේ දෙක ලියන්න එපා. Don't write these two sentences until I tell you to write. Just write these two with the Sinhala meaning. සිංහල තේරුමත් එක්ක ලියාගන්න. සිංහල තේරුමත් එක්ක ලියාගන්න. හරි. ඊට පස්සේ බලමු මේ sentences දෙක වෙලාව මදි නම් නවත්තන්න. මේ බලන්න. ඊට පස්සේ මේ දෙක ලියන්න. දැන් මම කියනවා she read a book කියලා. එතකොට මොකද්ද? ඇය she කියන්නේ ඇය. a book කියන්නේ පොතක්. ඇය පොතක් කියවනවා. she read a book කියන්නේ ඇය පොතක්. මේ a book කියන්නේ පොතක්. පොතක්. අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ. an elephant කියන්නේ අලියෙක්. a book කියන්නේ පොතක් කියවනවා. හරිද? she read the book කියවම ඇය පොත කියවනවා. අමුගාන පොත කියවනවා. ඒ කියන්නේ දෙන්නම දන්න පොතක්. ඇය පොත කියවනවා. දන්න පොතක් ගැන කියන්නේ. ඇය පොත කියවනවා. තේරුණා නේද? ඇය පොත කියවනවා. she read the book කියවම පොත දන්න පොතක් ගැන කියන්නේ. ඒ වගේම මෙතන a book කියවම දන්නේ නැහැ. පොතක් කිය මොකක් හරි පොතක් වෙන්න පුළුවන්. ඉතිහාසයේ පොතක් වෙන්න පුළුවන්. It may be something else. It may be it may be a history book. ඉතිහාස පොතක් වෙන්න පුළුවන්. සිංහල පොතක් වෙන්න පුළුවන්. දන්නේ නැහැ. පොතක් කියවනවා. තේරුණා නේද? Now when you write this sentence you should underline these two words. මේ දෙක අන්ඩර්ලයින් කරගන්න. ඔයාලා ලියනකොට මේ දෙක අන්ඩර්ලයින් කරගන්න. ඒක තමයි තේරුම. සිංහල තේරුම ඕක.
ඊළඟට ඒ දෙක ලියා ගන්න ඕනේ මේවා. ඊට පස්සේ අපි යමු තව එකක්. The teacher came to the class. ඊට පස්සේ a teacher came to the class. හරිද? දැන් බලන්න. The teacher කිව්වම පුතේ the teacher කිව්වම ගුරුතුමිය to the class පන්තියට ආවා. මේ a teacher කිව්වම ගුරුවරයෙක් පන්තියට ආවා. තේරුණා නේද? a teacher කියන්නේ ගුරුවරයෙක්. දන්නේ කවුද teacher කෙනෙක් පන්තියට ආවා? කවුද දන්නේ teacher? ගුරුවරයෙක් පන්තියට ආවා. the teacher came. ඔයා දැන් ඔන්නේ යාළු අර teacher පන්තියට ඇවිල්ලා. ඒතකොට කියන්නේ කොහොමද? The teacher came to the class. අන්න teacher English ඔයා දන්න දෙන්නව දන්න teacher කෙනෙක්. The teacher came to the class. teacher පන්තියට ආවා. ඊට පස්සේ දන්නේ නැති අන්න teacher කෙනෙක් පන්තියට ඇවිල්ලා. ඒ විදිහට කියන්නේ a teacher came to the class. දන්නේ නැහැ teacher කවුද කියලා. A teacher came to the class. teacher කෙනෙක් පන්තියට ආවා. තේරුණාද? අන්න ඒ විදිහට තමයි මෙන්න මේ වෙනස උඩට තේරුම් ගන්න ඕනේ. තේරුණා නේද? a teacher කියන්නේ ගුරුවරයෙක් දන්නේ නැහැ. හැබැයි එක්කෙනයි teacher කියන්නේ ගුරුවරයෙක් කියන්නේ එක්කෙනයිනේ. ඊට පස්සේ the teacher කියන්නේ ගුරුතුමිය. හරි. ඔක දැනගන්න ඕනේ. ඔක ලියාගන්න මේ sentences දෙකක් ලියාගෙන සිංහල තේරුමක් ලියාගන්න. සිංහල තේරුමත් එක්ක ලියාගන්න. හරි ඊට පස්සේ දැන් මම කියලා දුන්නා නේද අපි boy කියන්නේ එක පිරිමි ළමයෙක් නම් එතකොට boys කියන්නේ පිරිමි ළමයි ගොඩක්. ඊට පස්සේ leaf කියන්නේ එක කොළය. leaves කියන්නේ කොළ ගොඩක් කියනවා අපි leaves කියලා කියනවා. ඊට පස්සේ ball කියන්නේ බෝලය. ඊට පස්සේ balls කියන්නේ බෝල ගොඩක් කියනවා. There is more than one ball. We call balls, not ball. Ball කියන්නේ නැහැ. තේරුණා නේද? ගොඩක් කියනවා අපි හැමතිස්සෙම plural මේ වගේ එක බෝලයක් නම් ball කියනවා. බෝල ගොඩක් නම් balls කියනවා. හරිද? ඒක දැන් ඔන්න දන්නවා. ඊළඟට අපි දැන් ඉගෙන ගන්න යන්නේ තව අලුත් එකක්. නිකන් මාතෘකාව දාගන්න පුතේ pronouns කියලා. මේ මාතෘකාව වැඩි හිතන්න එපා. Don't think much about these topics. Just write it. නිකන් ලියන්න. ඒව ගැන ලොකුවට හිතන්න එපා. හරි. දැන් ඉගෙන ගන්න යන වචන ටික මේ ටික අහලත් ඇති. You may have heard about these words. මේ වචන ගැන අහලා ඇති මොනවාද? I, we, you, they, he, she, it. ඔය ටික අහලා ඇතිනේ. අපි බලමු මොනවද තේරුම කියලා. it දාන්න හැමතිස්සෙම මොනවා හරි දෙයක් පෙන්නනකොටයි මොනවා හරි සතෙක් පෙන්නනකොට ඌ කියන්න අපි දානවා මොනවා හරි දෙයක්. ඒක කියන්න දානවා. ඒක කියන්න දානවා ඌ කියන්න දානවා. ඊළඟට she ගැන ළමෙක් විතරක්. We use she with only girls. girl කෙනෙක් පෙන්නලා මොන හරි දෙයක් කියනවා she කියලා කියනවා. ඇය කියන්නේ අපි ගෑන් ළමයි කෙනෙක්. ඇය. he කියන්නේ ඔහු. පිරිමි ළමෙක් පෙන්නනවා නම් තමයි අපි he දාන්නේ. තාත්තව පෙන්නලා කියනවනම් he දාන්නේ. අම්මව නම් she දාන්නේ. හරිද? ඊළඟට they කියන්නේ ඔවුන්. එයාලා. මොනවද කියන්නේ තමයි අපි ඔවුන් දාන්නේ. ඊට පස්සේ you ඔයා. you ඔයා කියන්නේ තමයි අපි you දාන්නේ. ඊළඟට
මම කියන්නේ තමයි I දාන්නේ I. I am a girl. මම ගෑන් ළමෙක්. මම කියන්නේ තමයි I දාන්නේ. we දාන්නේ අපි කියන්නේ. අපි කියන්නේ තමයි we දාන්නේ. හරිද? හරි. ඔය ටික ලියාගන්න ඉක්මනට. හරි. කියන්නේ girl, boy, teacher, ball එක දෙයයි නම් නේ. ඒ වෙලාවට දාන්නේ is. මොකද දාන්නේ is. She, he, it එක දෙයයි නම් තියෙන එක දෙයක් කියන්නේ මොනවා හරි එක දෙයක්. එක්කෙනෙක් teacher, girl, boy එක්කෙනෙක් නම් ඉන්නේ අපි දාන්නේ is. ඊළඟට we, you, they ගොඩක් ඉන්නවා නම් එක්කෙනෙක්ට වැඩි ඉන්නවා නම් girls boys කියද්දි ගොඩක් ඉන්නවා නම් අපි දාන්නේ ගොඩක් ඉන්නවා නම් දාන්න පුතේ හැමතිස්සෙම තේරුණාද දැන් මෙන්න මේ ටිකට ඇන්නේසා දාන්න බලන්න මේ sentences ටිකට වල තනියම ලේසි sentences ටික දාන්න බලන්න හිතලා ලියා ගන්න වාක්‍ය ටික ඊට කලින් මේක ලියා ගන්න ඕනේ මේක ලියන්න බැරි වුණාම මේක ලියලා ලස්සන පොතුවක් හදගන්න මේකවත් එක්ක draw a box like this. ඒ ටික ලියන්න ඉවරයි නම් මේ ටිකට ඈන් නිසා දාන්න තියෙන පුරුදු වෙන්න දාම් බලන්න. දැන් මම කියලා දුන්න විදිහට කරන්න. මේ තියෙන්නේ baby. The baby කියන්නේ බබා.
දාන්න බලන්න නෑ නිසා දාලා තියෙන්නේ. පුළුවන්. මතක නැත්තම් අර උඩ බලලා කරන්න පුළුවන්. කරන්න බලන්න. lazy sentences ටිකක්. බලන්න. I'm gonna use red color to write the answers. You should take your red pen and mark your answers. If your answer is correct, then put a right mark. I am tired. මට මහන්සි කියන I am tired. I am tired. She is my mother. ඇය මගේ අම්මා. She is my mother. He is my uncle. ඔහු මගේ uncle. He is my uncle. The baby කියද්දි එක බබයි එතකොට is දාන්නේ. The baby is sleepy. බබාට නිදිමතයි. sleepy කියන්නේ පුතේ නිදිමතයි. නිදිමතයි. sleepy කියන්නේ නිදිමතයි. දැන් නැත්තම් ලියා ගන්න නිදිමතයි කියන්නේ අපි sleepy. Oh, I am sleepy now. I can't work right now. I am sleepy. මට දැන් වැඩ කරන්න බෑ මට නිදිමතයි. I am sleepy. We are happy. Happy කියන්නේ සතුටුයි අපිට සතුටුයි. They are ready. එයාලා ලෑස්ති. They are ready. They එක අපි දාන්නේ are. ඊළඟට you are hungry. ඔයාට බඩගිනි. The girls කියද්දි ගෑනු ළමයි ගොඩක් ඉන්නවා. එතකොට දාන්නේ the girls are worried. Worried කියන්නේ කනස්සල්ලේ. worried කියන්නේ කනස්සල්ලේ. කනස්සල්ලෙන්. ලියාගන්න. තේරුම් ටික ලියාගන්න පුතේ. හරි. හරි. අපි දැන් ලියන්න යන්නේ වාක්‍ය ලියන්න හදන්නේ. හරිද? මුලින්ම අපි ලියමු. අපි වාක්‍ය ලියන්න හදන්නේ sentence number 9 දාගන්න. sentence number 9 දාගන්න. මට කියන්න ඕනේ මෙන්න මෙහෙම. මට කියන්න ඕනේ අද කාලගුණේ ලස්සනයි. අද කාලගුණේ the weather කියන්නේ පුතේ කාලගුණේට. The weather is beautiful. අපිට කියන්නේ ලස්සනයි සහ ඉරමුද්ද පායලා තියෙනවා නම් අපි කියන the weather is sunny and beautiful. සහ ලස්සනයි. සහ කියන තමයි and දාන්නේ. සහ ලස්සනයි. You keep it here so everyone can see.
and beautiful. Beautiful කියන්නේ ලස්සනයි. හරිද? ඕක ලියා ගන්න. මාත් එක sentences ලියන්න ඕනේ. ඊළඟට කුස්සිය අපිරිසිදුයි කියන්නේ කොහොමද? The kitchen එක දෙයක් is දාන එකෙන් the kitchen is dirty. Dirty කියන්නේ පුතේ අපිරිසිදුයි කියන්නේ. Dirty කියන්නේ අපිරිසිදුයි. Clean කියන්නේ පිරිසිදුයි. ඊළඟට අපි කියමු කාමරය පිරිසිදුයි. The room is clean. The room is clean. ඔය sentences දෙකක් ලියා ගන්න. The room is clean. ඊළඟට මට කියන්න ඕනේ මම විභාගයට ලෑස්ති. I am ready. විභාගය සඳහා I am ready කියන්නේ මම ලෑස්ති. විභාගය සඳහා කියන්නේ for the exam සඳහා කියන්නේ for දාන. For the exam. ඊළඟට මට කියන්න ඕනේ අපි කියන ෆුට්බෝල් මැච් එක සඳහා සූදානම්. අපි කියන්නේ මොකක්ද දාන්නේ? We are ready for the football match. Football match. ඔය විදිහට දාන්න. ඔය sentences දෙකක් ලියන්න. We are ready for the football match. මේකත් I am ready for the exam. මම විභාගයට ලෑස්ති. We are ready for the football match. අපි football match එක සඳහා සූදානම්. ඊළඟට මට කියන්න ඕනේ මගේ ක්ලාස් ටීචර් හරිම මිත්‍රශීලී. මගේ ක්ලාස් ටීචර් හරිම මිත්‍රශීලී. කොහොමද කියන්නේ? My class teacher. එක්කෙනානේ පුතේ my කියන්නේ මගේ. my class teacher කියන්නේ මගේ පන්තිභාර ගුරුතුමිය. my class teacher එක්කෙනෙක් is. my class teacher is friendly. Friendly කියන්නේ මිත්‍රශීලී. My class teacher is friendly. ඒ වගේ උපකාරශීලී and helpful. My class teacher friendly and helpful. My class teacher is friendly and helpful. My class teacher is friendly and helpful.
ඊළඟට ලියමු මගේ යාළුවා හැමෝමත් එක්ක මිත්‍රශීලී. මගේ යාළුවා කියන්නේ my best friend. මගේ හොඳම යාළුවා. My best friend. මගේ හොඳම යාළුවා කියන්නේ my best friend. My best friend දැන් දානවා මිත්‍රශීලී. මිත්‍රශීලී කියන්නේ පුතේ friendly. ඊට පස්සේ උපකාරශීලී කියන්නේ තමයි helpful. මගේ හොඳම යාළුවා my best friend is friendly. Friendly. හැමෝමත් එක්ක හැමෝම කියන්න අපි කියනවා everyone කියලා. everyone කියන්නේ පුතේ හැමෝම. everyone කියන්නේ මොකද්ද? හැමෝම. My friend is friendly. හැමෝම එක්ක කියන්නේ කොහොමද? හැමෝම එක්ක. අපි දානවා එක්ක කියන්න සමග කියන්න with දානවා. My best friend is friendly with everyone. Everyone. My best friend is friendly with everyone. Everyone කියන්නේ හැමෝම. අපි වරහණක් දාලා ලියාගමු එතන. හැමෝම. Everyone කියන්නේ හැමෝම. with කියන්නේ සමග. ඒකත් ලියාගන්න. මේ අපි විද්දාන්නේ එක්ක කියන්න එක්ක. ඊළඟ මට කියන්න ඕනේ මම කාර්ය බහුලයි වැඩක් එක්ක. මම කාර්ය බහුලයි මම කියන්නේ I am busy. වැඩ එක්ක කියන්නේ වැඩ වලට කියන්නේ work කියලා. එක්ක කියන්නේ with work. I am busy with work. මම වැඩ එක්ක කාර්ය බහුලයි I am busy with work. වෙලාව මදි නම් මේ වාක්‍ය මං කිව්වට පස්සේ ලියන්න ඕනේ. හරිද? මේ ටික ඔක්කොම මෙතන ඉවර කරගන්න. I am busy with work. හරි නේද? ඊළඟට පළවෙනි ප්‍රශ්නය අමාරුයි. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ පුතේ the first question. The first question. The first question කියන්නේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ළමයා කියන්නේ the first child. First කියන්නේ පළවෙනි. පළමු කියන්නේ තමයි first. The first question is lazy කියන්නේ easy. The first question is easy. ඊළඟට කියනවනේ දෙවෙනි ප්‍රශ්නය අමාරුයි. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ the second question. The second first කියන්නේ පළවෙනි, second කියන්නේ දෙවෙනි. Second question. The second question is difficult. Difficult. Difficult කියන්නේ අමාරුයි, easy කියන්නේ easy කියන්නේ lazy. Difficult අමාරුයි. Difficult කියන්නේ අමාරුයි. Difficult කියන්නේ අමාරුයි. Difficult කියන්නේ අමාරුයි. The second question, second කියන්නේ දෙවෙනි. First කියන්නේ පළවෙනි.
ඊළඟට අපි ලියමු ඊට පස්සේ අපි ලියමු මෙතන ඉඳන් ඉවර කරගන්න. ෆිල්ම් එක හොඳයි. ෆිල්ම් එක හොඳයි හැබැයි දිගයි. ෆිල්ම් එක the movie කියන්නේ පුතේ එකයිනේ in the is down the movie is interesting කියන්නේ මොකද්ද? හොඳයි අර හරිම interesting කියන්නේ ලස්සනයි නෙමෙයි හරි ආකර්ෂණීයයි නෙමෙයි අර හොඳයි කියන තේරුම interesting කියන්නේ හරිම උද්වේග කරයි කියන තේරුම තමයි. ඔව්. ලස්සනයි කියන තේරුමක් තමයි. කියන්නේ හොඳයි කියන එක interesting කියන්නේ කැමැත්තක් හිතෙනවා ලස්සනයි අර ඒ තේරුමක් තියෙන්නේ interesting හැබැයි කියන්න අපි දානවා but long interesting but long the movie is interesting but long interesting කියන්නේ හැමතිස්සෙම රසවත් සිත් ගන්නා සුළුයි රසවත් කියන තේරුම තමයි ෆිල්ම් එක හරියම රසවත් හොටෙල් එක පිරිසිදුයි සහ සැප පහසුයි the hotel කියන්නේ එකයි ඒ හින්දා අපි දාන්නේ is the hotel is comfortable කියන්නේ සැප පහසුයි කියන්නේ the chair is comfortable the sofa is comfortable the bed is comfortable කියන්නේ සැප පහසුයි comfortable and clean කියන්නේ පිරිසිදුයි clean ඔක ලියාගන්න the hotel is comfortable and clean ඊළඟට ඊට පස්සේ අපි ලියමු මගේ අයියා යුනිවර්සිටි ශිෂ්‍යයෙක් මේ යුනිවර්සිටි කියන්නේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මගේ අයියා my brother is a university student university student කියන්නේ ශිෂ්‍යයෙක් මේ බලන්න පුතේ මේක බලන්න මේ a university student මම අද කියලා දීපු පාඩම a university student කියන්නේ මොකද්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් my brother is a university student ඒකත් ලියාගන්න
ඊළඟට ඊට පස්සේ අපි මොකද්ද කියන්න ඕනේ? අපේ ගෙදර ලස්සන පරණ ගොඩනැගිල්ලක්. අපේ ගෙදර ලස්සන පරණ ගොඩනැගිල්ලක්. අපේ ගෙදර කියන්නේ පුතේ අව කියන්නේ අපේ. දැන් නැත්නම් ලියා ගන්න අව කියන්නේ අපේ. මේ දැන් නැති වචන ලියා ගන්න. අව කියන්නේ අපේ. our house කියන්නේ අපේ ගෙදර. එකක් පින්ද is දානවා. Our house is a beautiful old building. Our house is a beautiful old building. ලස්සන පරණ ගොඩනැගිල්ලක්. පරණ කියන්නේ තමයි old දාන්නේ. අපේ ගෙදර our house is a beautiful old building. building එකක් කියන්නේ ගොඩනැගිල්ලක්. හරි ඊළඟට ඊට පස්සේ ඉංග්‍රීසි වැදගත් ජාත්‍යන්තර භාෂාවක්. ඉංග්‍රීසි එක දෙයක් නේ ඉංග්‍රීසි කියන්නේ English is an important අර වැදගත් භාෂාවක්. වැදගත් කියන්නේ තමයි පුතේ important දාන්නේ. important මේ an important කියන්නේ වැදගත්. වැදගත් කියන්නේ තමයි important දාන්නේ. වැදගත්. ජාත්‍යන්තර කියන්නේ international. Is an important international language එකක් කියන්නේ භාෂාවකට. language. English is an important international කියන්නේ පුතේ ජාත්‍යන්තර. important කියන්නේ වැදගත් ජාත්‍යන්තර භාෂාවක්. අර මුලින්ම ඉගෙන ගත්තේ වක් කියන තමයි and දැන්නේ. and ආදීනේ ඉතල important තියෙන හින්දා an important international language. English is an important කියන්නේ වැදගත් ජාත්‍යන්තර කියන්නේ international language කියන්නේ භාෂාවක්. English is a language, Sinhala is also a language, but it's not an international language. Sinhala is not an international language, but English is. English කියන්නේ international language එකක් ජාත්‍යන්තර භාෂාවක්. සිංහල ජාත්‍යන්තර භාෂාවක් නෙවෙයි. ඊළඟට මගේ තාත්තා ප්‍රසිද්ධ ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. කොහොමද කියන්නේ? මේක ලියා ගන්න. ඊට පස්සේ මගේ තාත්තා කියන්නේ my father. මගේ තාත්තා is දාන කෙනෙක් හින්දා my father is a famous කියන්නේ ප්‍රසිද්ධ. අහන්න famous කියන්නේ ප්‍රසිද්ධයි. famous football player. ක්‍රීඩකයාට කියන්නේ අපි player කියලා. player ක්‍රීඩකයාට කියන්නේ player. ඔයා cricket player. I am a cricket player. I am a chess player. I am a cricket player. Basketball player. I am a badminton player. player කියන්නේ ක්‍රීඩකයා. My father is a famous football player.
My father is a famous football player. ප්‍රසිද්ධයි කියන්නේ famous දානවා අපි. ඊට පස්සේ ඉරිදා. ඉරිදාට අපි මොකක්ද කියන්නේ? ඉරිදාට අපි මොකක්ද කියන්නේ? ඉරිදාට අපි කියනවා Sunday කියලා. අපි week එකේ දවස් ටික ලියමු. Sunday කියන ඉරිදාට. Sunday. ඉරිදා මගේ කැමතිම දවස. ඉරිදා මගේ කැමතිම දවස. කොහොමද කියන්නේ? Sunday is my favorite day. සතියේ කියන්න of the week කියලා කියනවා. Sunday is my favorite day of the week. සතියේ කැමතිම දවස ඉරිදා of the week. Sunday is my favorite කියන්නේ කැමතිම. Favorite day of the week. හරි, වැඩි විදියා ගන්න. ඊළඟට මට කියන්න ඕනේ ක්‍රිකට් තමයි මගේ කැමතිම ස්පෝර්ට් එක. කොහොමද කියන්නේ? Cricket is my favorite day නෙමෙයි favorite sport. Cricket is my favorite sport. Sport කියන්නේ ක්‍රීඩාවට. Cricket is my favorite sport. ඒකත් ලියා ගන්න. ඒ විදිහටම අපිට කියන්න පුළුවන් මේ මඩොල් දුව is my favorite book. Is my favorite book. මඩොල් දුව is my favorite book. මඩොල් දුව තමයි මගේ කැමතිම පොත. favorite කියන්නේ කැමතිම. favorite කැමතිම. ඊළඟට ලියන්න ඕනේ ඔහු රෙස්ටොරන්ට් එකක නෑ. ඔහු හොටෙල් එකක අයිතිකාරයෙක්. He ඔහු කියන්නේ he. He is a නැත්නම් මෙහෙම ලියමු. ඔහු ප්‍රසිද්ධ ඉස්කෝලේක සයන්ස් ගුරුවරයෙක්. He is a science teacher. He is a science teacher. ඔහු සයන්ස් ගුරුවරයෙක් at a famous school. famous කියන්නේ ප්‍රසිද්ධ. famous school. At a famous school. He is a science teacher at a famous school. ඒකත් ලියාගන්න. ඊළඟට මට කියන්න ඕනේ මගේ අම්මා මේකත් ලියාගන්න. මගේ අම්මා පෞද්ගලික ස්පිරිතාලයක නර්ස් කෙනෙක්. මගේ අම්මා කියන්නේ කොහොමද? My mother.
My mother is a nurse. මේ බලන්න ප්‍රසිද්ධ ස්කෝලයක යන්න at. He is a science teacher at a famous school. ඒ විදිහටම තමයි ලියන්නේ. My mother is a nurse at a private hospital. At a private hospital. My mother is a nurse at a private hospital. ඊළඟට ඒක හොඳ හොටෙල් එකක් විදේශිකින් සඳහා. ඒක කියන්නේ it මම කිව්වා ඒක කියන්නේ it is a good hotel. It is a good hotel. ලස්සන කියලා දැම්මොත් it is a nice hotel කියන්න පුළුවන්. It is a nice hotel for tourists. S එකක් දානවා ගොඩක් හින්දා. It is a nice hotel for tourists. For දාන්න සඳහා කියන්නේ for tourists. It is a nice hotel. A nice hotel කියන්නේ ලස්සන හෝටලයක්. hotel එකක්. A nice hotel for tourists. Tourists කියන්නේ ගොඩක් හින්දා. It කියන්නේ ඒක. මේ අපි ඉගෙන ගත්තා. It කියන්නේ ඒක. එකක් හින්දා is දාන. It is a nice hotel for tourists. ඊට පස්සේ ඔහු කම්පැනි එකක මැනේජර් කෙනෙක්. ඔහු කියන්නේ කොහොමද? He is a manager. Manager කියන්නේ අර කළමනාකාරයා කියන්නේ manager. කළමනාකාරතුමා කියන්නේ manager. He is a manager කියන ඔහු manager කෙනෙක්. Manager at a famous company. ප්‍රසිද්ධ company එකක at a famous company. He is a manager at a famous company. මේ බලන්න අපි ඔය විදිහම වාක්‍යයක් ලියුවම my mother is a nurse at a private hospital. ඒ විදිහට තව එකක් ලියුවා. He is a science teacher at a famous school. හරි. He is a manager at a famous company. At a famous company. ඊළඟට මම පොඩි රෙස්ටොරන්ට් එකක අයිතිකාරයෙක්. I am an owner. Owner කියන්නේ අයිතිකාරයා. I am an owner. අයිතිකාරයෙක් කියන්නේ an owner of a small පොඩි කියන්නේ small of a small
restaurant. I am an owner of a small restaurant. ඊළඟට ඇය cricket team එකේ captain කියලා ලියමු. ඔහු. He is the captain. He is the captain of our cricket team. Our cricket team. Cricket team. Of our cricket team. මේක බලන්න. I am an owner of a small restaurant. මේ බලන්න පුතේ මේ වාක්‍ය දිහා බලන්න. I am an owner කියන එකේ තේරුම අයිතිකාරයෙක්. අයිතිකාරයෙක්. Of a small restaurant කියන්නේ පොඩි කෑම කඩයක අයිතිකාරයෙක්. He is the captain. ඔහු තමයි captain of our cricket team. අපේ cricket team එකේ captain. The captain of our school cricket team. මෙතන school කියලා දාගන්න. School cricket team. Our school cricket team. ඊළාට library එක ප්‍රයෝජනවත් ස්ථානයක්. The library කියන්නේ පුස්තකාලය. The library is a ප්‍රයෝජනවත් කියන්නේ කොහොමද? මොකද්ද ප්‍රයෝජනවත් කියන්නේ දාන්නේ? Useful. The library is a useful තැනක් කියන්න a useful place. A useful place for students. සඳහා කියන for students කියන්නේ ශිෂ්‍යයන් සඳහා. For students. The library is a useful place. A useful place කියන්නේ ප්‍රයෝජනවත් තැනක්. A useful place ප්‍රයෝජනවත් තැනක්. Useful කියන්නේ ප්‍රයෝජනවත්. අපි කියනවා useful tool කියලා. Tool කියන්නේ මොකද්ද? උපකරණයට. Tool එකක් කියන්නේ උපකරණයට. ප්‍රයෝජනවත් උපකරණයක්. ඒ වගේ තමයි useful place for students කියන්නේ ශිෂ්‍යයන් සඳහා ප්‍රයෝජනවත් තැනක්. A useful place. හරි. එහෙනම් අපි අදට මේ වීඩියෝ එක නවත්තමු. ඊළඟ දවසේ වීඩියෝ එකේ තව sentences හදමු. එහෙනම් මේ ලස්සනට වැඩ කරන්න ඇති කියලා හිතනවා මම. ඔක්කොම මම කියනවා වගේ ඕන වෙලාවට වල වීඩියෝ එක නවත්තලා ලස්සනට පිළිවෙලට ලියන්න ඕනේ වැඩ කරන්න ඕනේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ වීඩියෝ එකේ හම්බ වෙමු. හැමෝටම බයි. හෙට හැමෝම අනිවාර්යෙන් ඊළඟ දවසේ බලන්න.